පන්සල් එන්නේ මොකටද? ළමයා ශිෂ්‍ය නායකකම ගන්න නම් දහම් පාසල් එවන්න. හෙට ඉඳන් එවන්න එපා. ළමයා උත්සවේ මොකට හරි දාගන්න ඕන නම් එවන්න එපා. පන්ති නායකකමට දාගන්න ඕන නම් එවන්න එපා. අම්මලාට පුදුම ගායක් තියෙනවා අනුන්ගේ ළමයා නැතත් සමහර මිනිස්සු ඇවිල්ලා හාමුදුරුවන්ගේ ඔළුවට විස බීජ දානවා. පින්නතුනේ දහම් පාසල් එවන්නේ හොඳ දරුවෙක් හදන්න මිසක් වෛරකාරයෝ හදන්නද? අටලෝ දහමේ කම්පා වෙන්නේ නැති මිනිහෙක් මේකෙන් හදාගන්න ඕන. අය මෙව කිව්වට හැදෙයි කියලා හිතන්නේ. ජීවිතය යන පළවෙනි බණ මිට කලින් ඕන තරම් අහලා තියෙනවා. ඒ වුණාට මේක වචනයක්වත් නොසලකා හරින්න එපා. එක වචනයක්වත් අපතේ දාන්න එපා. හේතුව මං අද දැන් උදේ පන්සලට එනකොට 6:00යි. එනකොටත් 15ක් විතර දැහත් තට්ටි උස්සගෙන පන්සලේ එතන ඉඳන් මේ මූණකට හොදාගෙන ඇවිල්ලා ඉඳගත්ත පිම්ම 1:00 වෙනකන් කොහෙද හිටියේ? පුටුවේ. ඇයි? අද ඉරිදා උදේවරුව තමයි බොහෝ දුරට කට්ටිය හම්බෙන්නේ. පන්සලේ මෙච්චර කැපවීමෙන් කැපකිරීමෙන් මේ කාරණා ටික ඔයත්තන්ට කියන්නේ. හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. අධිෂ්ඨාන කරන්න. හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. ඔය සමහර දෙමව්පියෝ කියනෝ නේද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කොච්චර කියනවද? සමහර අම්මලා තාත්තලා ඉන්නවා මේ තමන්ගේ ලේම් මසින් ජාතක කර බුදුවට එක එක පිරිමි පාවලා දීලා බයිනෝ. බයින්නේ නැද්ද එහෙම? තාත්තා බයින්නේ. මගුල් විසේ කියලා කවුද බයින්නේ? අම්මයි තාත්තයි බයින්නේ. කාටද බයින්නේ? තමන්ගේ දුවට. ඇයි එහෙම කතා කරන්නේ? ඒ අර අම්මගේ තාත්තගේ එකම අඳුරන්නේ නැතිකම. අම්මගේ තාත්තගේ භූමිකාව දන්නේ නැතිකම. කිරි එරුණට කිරි දුන්න මිසක් වැදුවට හැදුවා මිසක් ඒව ගැන දන්නේ නැහැ. දරුවෝ ගෙදර ඉන්නකොට අම්මා තාත්තගේ පැත්තට බහිනවා, තාත්තා අම්මගේ පැත්තට බහිනවා. ඊට පස්සේ අවුරුදු 16 17 පෙන්නට පස්සේ දරුවන්ට බයිනෝ නොමග යනවා කියලා. කවුද නොමගට ඇරි? අම්මයි තාත්තයි එක්ක අහුවෙලා නෙමෙයිද? සමහර දෙමව්පියෝ හිතන් ඉන්නේ ක්ලාස් ෆීස් දීලා ඉස්කෝලේ යවලා කණ්ඩ දීලා රෙදි අරන් දීපුවම සේරම හරි කියලා. ඒව තමයි අනිත් පැත්තට හම්බෙන්නේ. වයසට ගිහපුවාම එනව නේද අවුරුද්දකට සැරයක් සීනි 250ක් කිරිපිටි පැකට් එකක් සරමච්චීතයක් 60ක් අරගෙන අර හම්බෙච්ච විදිහටම අනිත් පැත්තට දෙන්න. ඇයි දෙමව්පියන්ට වයසට ගියපුවාම ආදරයක් කරුණාවක් සෙනෙහසක් හම්බෙන්නේ නැත්තේ? දරුවෝ ගෙදර ඉන්නකොට මේ ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි රහලා තියෙනව නේද? මම ඔය නිතර දේශනා කරන්නේ උදේට ගෙවල් වල බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්නට කියලා. මේවා දැන් පුදුම විදිහට තරුණයෝ කරනවා. මේවා පුදුම විදිහට ළමයි කරනවා. කොළඹ ප්‍රසිද්ධ පාසලකට යන දරුවෙක්ගේ තාත්තා කෙනෙක් මට ෆ්‍රිජ් එකක ෆොටෝ එකක් ගහලා එවලා තියෙනවා. මොනවද ඒකේ තියෙන්නේ? මම මේ කියන්නේ අපේ තාත්තලාට තරුණ දරුවන්ට තරුණ මහත්තුරුන්ට කොල්ලා බීම් බෝතල් දෙකේ ගහලා තියෙනවා මේ බුද්ධ පූජාවට පමණයි කියලා.
කොල්ලා මොකද කරන්නේ දැන්? හාමුදුරුවනේ උදේට විතරක් නෙමෙයි. කොල්ලා හිතිච්ච වෙලාවට බුදුහාමුදුරුවන්ට මොනවාද පූජා කරන්නේ? කොල්ලට ලේසියට ගිලම්පසට බිම වීදුරුව පූජා කරනවලු. කවදාවත් ඒ හිත්වලට අකුසලයක් එයිද? කවදාවත් ඒ හිත්වලට වැරදි සිතුවිලි එයිද? කවදාවත් ඒ හිත් කම්පා වෙන්නේ නැහැ. ඒ දරුවන්ට වරදින්නෙත් නැහැ. කියන්න බලන්න. බැරිකමද නොකරනකමද? නොකරනකම නෙමෙයි. මේ බොහොම පොඩියට කරගන්න තියෙන දේවල් හෙට ඉඳන් කරන්න. රුපියල් 150ක් 200ක් විතර වෙයි බීම් බෝතලයක් මං හිතන. දැන් පුළුවන් නම් යනකම සේරම කඩවල වල රින්ගන්න ඕන. එහෙම එපා. කහට කෝප්පයක් තියන්න හැන්දෑවට ගිලම්පසට. උදේට උයනව නේද මොනවා හරි ගෙවල් වල. බැරිදර බීරිසියකට බත් හැඳි භාගයක් විතර දාලා අපේ දරුවන්ට තරුණයන්ට ගෙදරින් එළියට යන්න කලින් බුද්ධ පූජාව තියාගන්න. මේක කරලා යන්න. කිරිතුරුවා වගේ හරියනවා පෙන්නතුනේ. සන්තති මොනාද කරේ? බුද්ධ වත කරා. විපස්සී බුදුහාමුදුරුවන්ගේ කාලේ තථාගතයන් වහන්සේගේ ගුණ කිව්වා. නිරන්තරයෙන් සමහර මිනිස්සු කියනවා නේද බුද්ධ පූජාව තිබ්බට වැඩක් නැහැ කියලා. තියලා බලන්නකො සති 3ක් විතර වෙනස් වෙන හැටි. ඔය මෙටි කොටුවේ දන් කොටුවේ බණකට ගිහිල්ලා දැන් බින්නතුනේ අර හරියට කතෝලික තරුණයෝ බණ අහනෝනේ. අපේ මුස්ලිම් පින්නතුන් ඊට වඩා බණ අහනවා. දැන් ඔය දැන් මේ පටිගත කරන හින්දා ඔය ඉතින් කොහොම යයිද දන්නේ. මං තන කියන්නේ මුස්ලිම් උදවිය බණක් සංවිධානය කරලා තියෙනවා. මොකක්ද අඬා කියන්නේ? මිනිස්සුම කියනවා. ඔව්වට කොහෙන්ද જાතියක්? මොනවාද ඔව්ව කියන්නේ? ගෙවල් වල කුණුහරපයක්වත් කියන්නේ නැතුව ඉන්නකොට හිත්‍රි දෙන්නේ නැලු. ඔයා කියලා බයිනකොටද කේන්ති යන්නේ? තෝ කියලා බයිනකොටද කේන්ති යන්නේ? දැන් තෝ කියන එක නවත්තපුවාම අය කොහාටද රිදෙන්නේ? එකට එක කියන්න පටන් ගන්නෙම හොඳින් ඉන්නකොටද කේන්ති යනකොටද? කේන්ති යනකොට නෙමෙයි දෙකට කියන්නේ. කේන්තිය නවතින්නද වාචාය සංවරෝ සාදු බුදු රුගන්නනෝ. වචනය සංවර කරගන්න. මොකද බුද්ධවත කරනකොට පින්නතුනේ කවදාවත් වරදින්නේ බුදු රුගන්නනෝ. මේවා පුළුවන් නම් හෙටට කල් දාන්න නැතුව අද ඉඳන් හදාගන්න. ඔය ජීවිතේ ඕන තරම් ඇති පින්නතුනේ මම මේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ගොඩාක් තරුණයෝ ඔය වයසටනේ අරක්කු බොනවා සිගරට් බොනවා එක කරනවානේ. බොහොම කෙටි කාලයයි තරුණ කාලේ තියෙන්නේ. මම මේක කියන්න හේතුවක් කියලා මං ඉන්නා. මම බන්ධනාගාරවල බණ කියන්න යනවා. ටිකක් නෙමෙයි මම හරියට යනවා. අවුරුදු 21ක විතර කොල්ලෙක් මට මාතරින් හම්බෙලා කියනවා මම දැන් ඊයේත් ගොඩක් බණ කිව්වේ ඔය හරියට හැදිච්ච තරුණයෝ ඉන්නවා. බොහෝ ප්‍රතිඵල දිනනවා මේ දේශනාවල. අර කොල්ලා කියනවා හාමුදුරුවනේ එළියට ගිහින් කියන්නේ හැන්දෑවේ 7 වෙනකොට ගෙදර ඉන්න බැලු ඇයි? 4 වටෙන් කෝල් වෙනවලු.
මොකටද? වරෙන් කියලා. එන්නේ නැද්ද? එනවා. ගියාලු. මොනවද ගංජා බොනවා, පෙති බොනවා, ඔය තියෙන එක බොනවා. බීලා රෑ 11ට 12ට විතර ගෙදර එනවා. අම්මලා කැමති අපි යොපු බත් එක දරුවෝ කනවා දකින්නද බෙදලා වහලා තියන්නද? අම්මලා හරි කැමති මොකේද? දරුවෝ කනවා බලන්න. අම්මලා කෑ ගහන්නේ නැද්ද ළමයිට කණ්ඩ කියලා? මේ පැත්තේ ළමයි කොහොමද උත්තර දෙන්නේ අනිත් පැත්තට? ඉන්දම්මේ කන්නම් කියලා කියනවද? නිකන් බල්ලුණාවන් එක්කනවා නෙමෙයිද ළමයිට කණ්ඩ දෙනවා කියන්නේ. උදේ 10ට විතර නැගිටලා අහනවා මෙව දුවලා තියෙන්නේ කියලා. මතක තියාගන්න. අර තරුණයා කියනවා හාමුදුරුවනේ මේවා කියන්න. පුදුම විදිහට අම්මා තාත්තා වදයක් වෙලා තිබ්බලු. පොලිසිය වලින් කියනවා හාමුදුරුවනේ අප දෙන්න කවදාවත් යාළුවෝ ඇවිල්ලා නැලු කවුද එන්නේ? එක්ක අම්මා තාත්තා නැත්තම් බිරිඳ වෙන කවුද යන්නේ? ඒ වුණාට මිනිස්සුන්ට අප්‍රියම් වෙන්නේ කවුද? අම්මා. සමහර මිනිස්සු ඉන්නවා ගෙදරට එනවත් එකයි නා ගන්නවත් එකයි ලෑස්ති වෙනවත් එකයි යනවත් එකයි කොහාටද? ඔය මොකෙක් හරි එක බොණ්ඩ. ගෑනු දරුවෝ එක්ක බට්ටික කාලා බුදිය ගන්න තියෙන වෙලාව පිටස්තර වෙනුවෙන් වැය කරන්න එපා. පැහැදිලිද මං කියන එක? අම්මා තාත්තා එක්ක බට්ටික කාලා ගෙදර ඉන්න තියෙන වෙලාව පිටස්තරයන්ට වැය කරන්න එපා. මොකක් හරි වුණාම කවුරුවත් නැහැ ඒකයි මේ කියන්නේ. කවුද ඉන්නේ? වෙලා නැත්තම් වෙලා බලන්නකො. අවසානෙට ඉතුරු වෙන්නේ අම්මයි තාත්තයි විතරයි. මොන කතන්දර කොහොම කිව්වත් බිරිඳ හිටියොත් බිරිඳ විතරයි. කිසි කෙනෙක් නැහැ පින්නතුනේ. ජීවිතේ වැඩිපුරම කාලය යොමු කරන්න දරුවොත් එක්ක දෙමව්පියොත් එක්ක පවුල පන්සල වගේ තියාගන්න. අනෙකට හොඳට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. ගෙවල් වල කෙරෙන්නෙම නැති එකක් මොකද්ද? එහෙම ඇහුම්කන් දෙනවද? කල්පනා කරන්න බලන්න අපේ ගෙදර ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් කාත් එක්කද කියලා. එහෙම කණ්ඩ පයින් නැද්ද එකපාරම මොකක් හරි කියාගෙන එනකොට? වැඩිපුරම කණ්ඩ පයින් පුරුදු කාගෙත් තියෙන්නේ? බල්ලෝ දෙන්නෙක් හම්බුනහම මොකද කරන්නේ? කතා කරනවද කණ්ඩ පයින්නවද? ඒ බලුකම් දැම්ම කරන්න එපා. ඔයත් නැද්ද ඔය ගංගාවල් උදේ පාන්දර දැක්කහම මූණක් කටක් බල්ලවත් hina වෙන්නේ නැති මිනිස්සු නැද්ද? ඔයත්න්ට මතක් වෙන්නේදී අපි අහවලා වාය කියලා. ජීවිතේ අපිට කියලා අපෙන් කරගන්න දේවල් ටිකක් තියෙනවා. අර බුදුහාමුදුරුවෝ උගන්වනවා. දැන් මෙතන ඇති මං හිතන්නේ විවිධ තැන්වල රැකියා කරන විවිධ ආයතනවල ඉන්න උදවිය. ඔය අපි හිතමුකෝ දැන් උදේම වැඩට යනවා කියලා. ගෙදර හරි කමක් නැහැ. අපිට සතුටු ඉස්සරලම අපි කාත් එක්ක හරි කතා කරනකොටද? පිටස්තරෙක් අපිත් එක්ක කතා කරනකොටද? දැන් ඔය මම අපි දුම් වැඩට යනකොට අපි good morning කියනවට වඩා අපිට පොඩි අර පොඩි සෙලිබ්‍රිටි ගතියක් එන්නේ නැද්ද? වෙන කෙනෙක් අපට good morning කියලා කියනකොට ඉස්සරලම. ඇයි ඕක අනේකට දෙන්න බැරි? අනේකට දෙන්න මරෙන්න කලින් පුරුදු වෙන්න. ඔය ජීවිතේ හතුරුකම් කරපු කට්ටිය ඇති. කකුලෙන් ඇදපු කට්ටිය ඇති. ජීවිතේ පස්සට ඇදපු කට්ටිය ඇති. නැති වෙන්න වැඩ කරපු උදවිය ඇති. ජීවිතේ අප්පිරිය කරපු මිනිස්සු නැද්ද? රවට්ටපු මිනිස්සු නැද්ද?
වංචාකාරයෝ ඇති හැම කෙනෙකුට මොකද කරන්න ඕනේ? බුදුරු ගන්නනවා හොඳට මෛත්‍රී කරන්න. හැම කෙනෙක් එක්කම හොඳට කතා කරන්න. හොඳට hina වෙන්න. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂ පින්නතුනේ මැරෙන්න කලින් වෛරයවත් නැති කරලා මැරෙන්න. ඕක නැති කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? නැති කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? සංසාරේ කවදාය මිනිස්සු වෙලා උපදින්නද? තිරිසන් වෙලා උපදී. പ്രേත ලෝකේ උපදී. දැන් ඔය පේනව නේද? ගෙවල් වල විඳින දුක්. ජීවිතේට හිතිලා නැද්ද? අනේකට බඳින්න කලින් මේක අකුසලයක්. කවුරු හරි අපි ගැන කේලම් කියන්නේ ගතු කියන්නේ සංසාරේ කරපු අකුසල්මයි. පින්නතුනි වැඩිපුර ඔය අපි ගෙවන්නේ. ඒ නිසා පුළුවන් තරම් නිමෙන මිනිස්සු වෙන්න. කවුරු හරි මොකක් හරි කිව්වත් අනිත් පැත්තට හැරිලා hina වෙන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න. මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට මොකද්ද මතක් වෙන්න ඕනේ? ඔය මම්මගේ ජීවිතේ කිසි කෙනෙකුට මේක හොඳට මතක තියාගන්න. කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරලා නැහැ. මම කිසි කෙනෙකුට කුණුහරුපයක් කියලා නැහැ. කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. ඔය අනුම්පද කේලම් කියන මිනිස්සු ඉන්නව නේද මේ පැතිවල නැතුව ඇති මං කියන ගතු කියනවා පද හදනවා ගිනි තියනවා. සමහර ඉන්නවා පින්දුනේ රස්සා විදිහට ඒවා කරනවා. මොනවාද කරන්නේ? එහෙම ඒවා මොනවාද කියලා දන්නේ නැත්තම් හෙට ඉඳන් හැන්දෑවේ 5ට පන්සලට එන්නකො සති දෙකක් විතර එක දිගට. ඕන් එහෙම කියන්නේ මට තමයි අර පද හදනවා කියලා කියන්නේ. හදනවනේ සුටුස් ගාලා මොනා හරි. දහම් පාසල් වල ගුරුවරුන්ට සමහර දෙමව්පියෝ අප්පිරියා කරවලා තියන්නේ ඇයි? අනේ අර නිකන් ඇවිල්ලා උගන්වන්නේ. ඉස්සල් ලෝකේ නැතිව කියලා දහම් පාසල් වහන්න හදනවා. ඒ හින්දා ඔය අනේක ගැන කියවන එක නවත්තන්න. වැඩිපුරම කුලප්පු වෙන්නේ මොකේද? දැන් බැලිය හැකිව බුදියාගෙන ඉන්න පොඩි එකෙක් නැගිටලා කෑ ගහන්න ගත්තා. අර අම්මා දිහා බලන්නේ නැද්ද? රවලා කණ්ඩ වගේ බලන්නේ නැද්ද? පොඩි එක අරගෙන එළියට එනකම්. ඔය කාගේ හරි ෆෝන් එකකට සද්දෙට කෝල් එකක් එන්න ඕන. බලාගෙන එයි හොඳේ. කාටද කේන්තියන්? ෆෝන් එකේ අයිතිකාරයටද පිට මිනිස්සුන්ටද? මොකටද අනුන්ගේ ෆෝන් වලට එන කෝල් වලට අපි කුලප්පු වෙන්නේ? එහෙම වෙන්න එපා. ඔය ජීවිතේ කුණුහරුපයක් කිව්වනම් කිව්වේ කාටද? ඔය ඇත්තෝ කවදාවත් ඔය ඇත්තොන්ට කුණුහරුපෙන් බැනගෙන තියනවද? එහෙම නිකන් කල්පනා කරන්න බලන්න මං කවද්ද මට කුණුහරුපෙන් බැනගත්තේ කියලා. එහෙම බැනගන්නේ නැහැ. කාටද බයින්නේ? අනුන්ට බනින්නේ පව් පිරෙන්නේ කාටද? මොකටද අනුන්ට කුණුහරුපෙන් බැනලා පව් පුරව ගන්න? පැහැදිලිද මං කියන්නේ? මිනිස්සු වෛර කරන්නේ කාටද? අනුන්ට පව් පිරෙන්නේ කාටද? මිනිස්සු නිකන් නිස්කාරණව පවුල් ප්‍රශ්න හැම ඇදෙන්නේ තේරුම් අරගෙන ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ පීඩණය තියෙන එක ආතතිය තියෙන එක කේන්තිය යන එක අර තියාගෙන හිටපුවාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අතේ තුවාල නැතුව ඉන්න පුළුවන් ගැටලුවක් නෑ. අර දන්නව නේද? බොහෝම හොඳට දන් දෙන්න පින්කම් කරන උපාසකම්ම කෙනෙක් ඉන්නවා. උපාසකම්මගේ මිනිස්සයා මොකද කරන්නේ? දඩේමේ යනවා. දඩේමේ යන්න කවුද දුනු ඊතල හදලා දෙන්නේ? අර අම්මා. භික්ෂුන් වහන්සේලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරනේ වැඩේ පව් නැද්ද?
බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අතේ තුවාලයක් නැත්තම් විස ඇල්ලුවට මොකද වෙන්නේ? ජීවිතේ හරි කස ගන්න. ඇත්ත මෙහෙම කියනකොට එකේ හාමුදුරුවනේ අපේ ගෙවල් වල ඔය කියන විදිහට ඉන්න බෑනේ. පින්නතෝනේ මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. හැම වෙලේම ඇවිස්සෙන්නේ කෝප වෙන්නේ කවුද? කෝපේ වෛරේ තියෙන මිනිස්සු. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. කරුණාව තියෙන මිනිස්සු කරුණාව දෙනවා. ඒ හින්දා නිරන්තරයෙන් කරුණාවන්ත කෙනෙක් වෙන්න. එයි මම මෙහෙම දේශනා කරන්නේ. එක වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. එක වචනයක් ඇති මොකේද? සසර දිග්ගස්සෙන්න. ඔය විදින දුක් ගොඩ හොඳටම ඇති. ඔය විඳින පීඩාව හොඳටම ඇති. ඒ නිසා සසර දිග් කරගන්න නැතුව ඉන්න ඕනේ. එක වචනයකින්වත් පව් කරගන්න එපා. දැන් මම ඔයත්තන්ට මෙහෙම කිව්වට දැන් ඔය යනකොට තෙරපෙනවනේ. කුණුහර මතක් වෙන්නේ නැද්ද එතකොට? කේන්දියක් නැද්ද? තෙරපෙන්නේ වෙන කවුරුවත් කේන්ති ගන්න කවුද? අපි. රාගවල බුදියන් ඉන්නකොට බල්ල උඩ පුරන්නේ මෙරැලේ යන කාලෙනේ. මට ඇහෙනවා අපේ පල්ලහැ ගෙදර කුණුහරප පොලිමයි කාටද? බල්ල බුරන්නද කතා කරන්නද? බල්ල බිරුවත් කුණුහරප කියන්නේ කවුද? මිනිස්සු. මොකටද පින්නතුනේ? ජීවිත තුළ වැඩිපුරම සැකේ නඩත්තු වෙලා තියෙන්නේ කවුරු මතද? ඔයත්තන්ට කවදාවත් ඔයත්තු ගැන සැකයක් ඇදලා තියෙනවද? සැක කෙරුවා නම් කෙරුවේ කවුද? මොකටද පින්නතුනේ අනුන් සැක කරලා අපේ ලේ ටික පුච්ච ගන්න? පැහැදිලිද මං කියන එක? වරු ගණන් බලාගෙන ඉන්නෝ. අනේකගේ හොරයක් අල්ලන්න හෙන්න ගේම් ගහනවනේ. බලාගෙන ඉන්නවා ඩිස්ප්ලේ එකේ පාස්වර්ඩ් එක. අර ඇඳිලා තියෙනවද කියලා පැටර්න් එක. අනේ මොකටද පින්නතුනේ ඔච්චර හොයන්නේ? හොයා ගත්තට පස්සේ සනසීමද වෙනසීමද? එන්න අමාරුවෙන් හොයාගෙන සනසීමක් නම් කමක් නැහැ. මෙච්චරයි කියන්න දෙන. වදයක් නම් ඒක ප්‍රශ්නයක් නම් සනසීම නැත්තම් පීඩාකාරී නම් මොකද කරන්න ඕන? දැන් මේ අතේ තියෙන විසර ගෙඩියක් මිරිකල අරපුවම සනීපයිනේ. මිරිකල අයින් කරලා දාන්න. ඔක තියාගන්න එපා. එහෙම මේ පැත්තේ ඔය අනියම් සම්බන්ධතා තියෙනව නැතු වෙදි මං හිතන්නේ. hina වෙන විදිහට අනිත් සේරම පැති වලට වඩා මේ පැති වල තියෙනවා වගේ. මං කියන්නේ මේ පැති වල නැති වෙති බොහෝ පැති වල තියෙනවා ඒකයි කියන්නේ. මොන පිරිමියද පින්නතුනේ කසාද බිරිඳගෙන් පිට වෙන බිරිඳකගේ නිර්වතක් නොදක තියෙන්නේ. මේ පැති වල තාත්තලා තරුණෝ එහෙම නැතු වෙති මං කියන්නේ බොහෝ පැති වල එහෙමයි. දැන් කල්පනා කරන්න ඕනේ හිටගෙන ඉන්න ගමන් අපි එහෙමද කියලා. පින්නතුනේ අම්මේ අම්මලාගෙන් එහෙම හවොත් කේ හාමුදුරනේ දැන් ඉන්නේ කරන්න දෙයක් නැතිකමට කියලා. සමහරු කියයි ළමයි හින්දා ඉන්නවා කියලා. අර ජනශ්‍රුතියේ හොඳ කියමනක් තියෙන පින්නතුනේ වැස්ස වැඩි මන් දැන් බන නවත්තනවා. අර එළි ඉන්න සේරම තෙමනවා ඒකයි. මේ ඉතින් මම බන කිව්වා කියලා මිනිස්සු තෙමනවා ඒක මට බලාගෙන ඉන්න බෑ. ඔය ජනශ්‍රුතියේ කියමනක් තියෙනවා අර හැමදාම ස්වාමියාගෙන් ගුටි ගන්න බිරිඳ එක දවසක් වැදුන්නේ නැති වුණාම මොකද වෙන්නේ? මෝල් ගහ ඇඟට පෙරලා ගන්නවලු වෙයි. මිනිස්සු හුරු වෙනවා පටස් ගාලා. මේ අම්මලා සේරම හුරු වෙලා ඉන්නේ. ඒක නෝ කරන්න දෙයක් නැහැ කියලා කියන. මතක තියාගන්න.
කොරණ්ඩම දෙයක් නැත්තම් පෞකාරයාගේ ස්වභාවය තමයි පෞකාරකම. වංචාකාරයාගේ ස්වභාවය තමයි වංචාකාරකම. ඒකට අපි මොනා කරන්නද? තම තමන් කරන පව් තම තමන්ට තියෙයි. හැබැයි හෘද සාක්ෂියට එකඟ වෙන්න. මේ ලෝකේ කිසිම කෙනෙක් සතුටු කරන්න යන්න එපා. පැහැදිලිද මං කියන එක? මේ ලෝකේ කිසිම කෙනෙක් සතුටු කරන්න එපා. කවුද සතුටු කරන්න ඕනේ? ලෝකේ තියෙන අත්හානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුගති බය, අනුන් දැනගත්තාම ඇති වෙන බය මොකක් හරි කෙරෙහි. අත්තානුවාද බය, මම දැනගත්තාම මගේ වැරද්දේ බය, ඒක සාධාරණීකරණය කෙරිය හැකි. දණ්ඩ බය, ඒකත් දඬුවමට ලක් වෙලා කෙරිය හැකි. දුගති බය වළක්වන්න පුළුවන්ද? කියන කරන කලට පව් මිහිරිය මීසේ, විඳින කලට දුක් ගිනිමේ දැඩිසේ. කවදාවත් වචනකින්වත් පව් වැඩක් කරන්න එපා. කිසි කෙනෙකුගේ මේ හිතක් රිද්දන්න එපා කිසිම හේතුවක් මත. කවුරුවත් රවට්ටන්න, වංචා කරන්න, බොරු කියන්න කිසිම දෙයක් කරන්න එපා. හේතුව අතේ තියෙන වතුර වීදුරුවක් නම් දෙන්න අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්න ඕන? අර මේ කටිනේ ඉවරද නැහැ? ඉවරයිද? ලබන අවුරුද්දේ කටිනෙත් බාර ගන්න නැත්නම් මේ වෙනකොට නේ මෙහෙ තරංගය මෙහෙ නන්න නැති තරංගේ නෑ බොහෝ පන්සල් වල ඔක තියෙනවා. ලබන අවුරුද්දේ කටිනේ බාරගත්ත කෙනාට හාමුදුරුවෝ ගෙන්නලා කියන්න ඕනේ කටිනේ ඔයත්තන්ට දෙන්න වෙන්නේ වෙන කාට හරි දෙන්න වෙනවා කියලා. හාමුදුරුවන්ට වෙඩි තියන්නේ නැද්ද? කටිනේට පුදුම පොරයක් අල්ලන්නේ. මිනිස්සු හිතන් ඉන්නේ බල්බල් දාපුවම කඩනන් සංස හම්බෙනවා කියලා. ගිනි බෝල කරක් කර අරන් ආපුවම කඩනන් සංස හම්බෙනවලු. අය මිහිඳු හාමුදුරුවෝ ගිනි බෝල කරක් කර ලංකාවට ආවද? බල්බල් දාගෙන ආවද? මෙව ලෙඩ සංස්කෘතික කාරණාවලට ගරහනවා හැම නෙමෙයි. මිනිස්සු පුරුදු වෙන්න වතුර වීදුරුවක් හරි අතේ තියෙනවා නම් කෙනෙකුට ජීවිතේ අවස්ථාවක් එයි දෙන්න. මොකක් හරි දීපුවාම මේක ඊට වඩා ප්‍රතිඵල හම්බෙනවා මිසක් කල් ඒවා අඩු වෙන්නේ නැහැ. ඒ හින්දා මේ කවුරුත් කරන්න බෑ මම්ම කරන්න ඕන කියන ලෙඩ තියාගන්න එපා. ඊට පස්සේ ඒක බෙදා ගන්න කිව්වහම මොකද කරන්න කියන්නේ? මම කරන්න ගියා නම් ඊට වඩා හොඳට කරන්න හිටියා දැන් පුළුවන් නම් කරපල්ලකෝ. එහෙම කියනවා. මිනිස්සු කියනවා මං කරන්න ගියා නම් මුළු පන්සලේම තින්ත ගන්න හිටියේ. මුළු පන්සලේම ජනෙල් වලට කර්ටන් දාන්න හිටියේ. ඇයි ඉතින් දැන් කරන්නේ? වෛරය නෙමෙයිද? ඒවට පිංකම් කියලා කිව්ව හැකිද? වෛරයත් එක්ක පිංකම් කරන්න බෑ. එහෙම ගියපුවාම ජීවිතේටවත් දුප්පත් මිනිහෙකුට කටින සිවුරක් වඩම්මන්න පුළුවන්. මට අය බණවලට කියනෙකුත් නෑ මම මේ කියලා තමයි යන්නේ. පිංකම් කරන්න ඕන මේ භෞතිකයත් එක්ක ගැට ගහගෙන පිංකම් කරන්න බෑ. දායක සේරම එක්කවෙන්න. සේරම පන්සලේ තින්ත ගන්න. සේරම අලුත් වැඩියා කරන්න. මිදුල් ටික හදන්න. මල් ටික හදන්න, සංඝාවාසය නඩත්තු කරන්න, විහාර මන්දිරය නඩත්තු කරන්න කවුද කරන්න ඕන? සේරම කරන්න. කොහේ හරි ගෙදරක ඉඳලා සිවුරෝන් නම් වඩම්මන්න. එහෙම කරන්න කැමති නැහැ. කොහොමද කරන්න ඕන? අර මස් රාත්තල මෙපැයි ඒකනේ. ඇයි එහෙම කවදා හොඳට බෙදිලා හැදිලා ඔව කරන්න? අර මග මානවක ජාතකයේ මතකයිනේ. මග කුමාරයා චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබා ගත්තේ. සෙරම එක්ක හොවෙලා කටයුතු කරන්න.
මගේ හදවතින් මම ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මේ කියපු විදිහට ජීවත් වෙන්න ඕන කරන ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පන්සලේ වැඩ ඉන්න ගෞරවනීය ලොකු හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට අනේක වාරයක් පින් අයිති වේවා. මේ අම්මලාට තාත්තලාට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුභාවය ලැබේවා. මම කියන බණ පදයක් ගන්න මේ වැස්ස හිටගෙන බණ අහපු සත්පුරුෂ අම්මලාට තාත්තලාට ලෙඩ දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. වත්තංග ධර්මඥානෙ දියුණු වේවා. මේ අපේ තරුණ මහත්ම මේ පින්කම සංවිධානය කරේ මං හිතන්නේ මට 20-30 පාරකට වැඩියෙන් කතා කරන්න ඇති. මේ අවුරුද්දකට පෙර අභාව ප්‍රාප්ත වෙච්ච WP ලීලාවතී මෑණියන්ට මේලිය සුබසිංහ පියතුමා ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලු ඥාතීන්ට පින් අයිති වේවා. මඩම්පැලැල්ලේ සෝමානන්ද ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේට වේයන්ගොඩ රේවත ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේගේ තාත්තට පින් සිද්ධ වේවා. සසර වසන තුරුවේ ඇත්තෝ කවදාවත් අකල් මරණයකට ගොදුරු නොවේවා. සසර වසන තුරු දුගතිය නොයිපදේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පතන්. මේ අම්මලාගේ තාත්තලාගේ තරුණ මහත්තුරුන්ගේ සත්පුරුෂ ඇත්තන්ගේ හිත්වල තියෙන සාදු සම්මත දේවල් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මින් මනත මින් මතුවට කවදාවත් ඔය හිත්වලට අකුසල් සිදුවිලි නම් පහළ වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කාලෙකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තුල চিරාත් කාලයක් පින්දහම් කරගෙන ජීවත් වෙන්න ශක්තිය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. හදවත අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට මගේ අම්මට තාත්තට මගේ සහෝදරයට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ දායකයින්ට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. රණවිරුවන්ට පින් අයිති වේවා. දූ දරුවන්ට පින් අයිති වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් යමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා සාදු 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 කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා නිරෝගී සම්පත් ලැබේවා.